හෙල්ලෝ ෆ්‍රෙන්ඩ්ස් ආදරෙන් පිළිගන්න ඔයගොල්ලෝ හැමෝම ඔයාලට උන්නේ අද අරන් ආවේ ඔයගොල්ලෝ කොහොමද තනියම ඒ කියන්නේ සෝලෝ කොහොමද BR අප් රෑන්ක් අප් කරගන්නේ කියලා මම ගණන් ගන්න එපා මගේ අඩුවේ මම කොයිට කාලයක් ගැහුවේ නැහැ නේද රෑන්ක් අම්මල කියලා නඩුලා තියෙන්නේ මම අප් කරගන්න ඕනේ දැන් ඉතින් බලමු කොහොමද රෑන්ක් අප් කරගන්නේ කියලා යමු අද අපේ වීඩියෝ එකට එනවා let's go ගන්න එපා ෆ්‍රෙන්ඩ්ස් මට මේ කරන්න දෙයක් නැති නිසා තමයි මේ එහෙම කරන්නේ මම ලෑන්ඩ් කරන ටික විතරක් ඒ කියන්නේ රීල් මැච් එක ටික වෙන්නලා ඔයගොල්ලන්ට ඊළඟ ටික වෙන්නන්න වෙන්නේ රෙකෝඩින් එක තමයි ඒ කියන්නේ මොකද දන්නවද ඒකේ මට ඒක ප්ලේ කරන්න අමාරු ඒ කියන්නේ රෙකෝඩ් එකක් ගන්න හන්ද ඒ ෆෝන් එක ලැග් වෙනවා වැඩි ඒ හන්ද මම චෙක් කරන්න ගන්න අවුලක් නැහැ තාම ඔයගොල්ලෝ මගේ channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න නැත්නම් අනිවාර්යෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න තාපක් අදින තා සුපර් වීඩියෝස් සෙට් වෙන්න තියෙනවා මම ඔයගොල්ලන්ට මෙහෙම කරන්න හිතුවා ෆ්‍රෙන්ඩ්ස් ඔයගොල්ලෝ BR අප් කරන්න ලෑන්ඩ් කරන්න සුපිරිම ප්ලේසස් ටික මම ඔයගොල්ලන්ට වෙනම වීඩියෝස් වලින් ගේන්න එපිසෝඩ් එකට දන්නවනේ එපිසෝඩ් එකට ගේන්න ඒක තමයි රිවර් සයිඩ් එකට පල්ලේ හදන ඕනේ පාලම ෆ්‍රෙන්ඩ්ස් දැන් ඒක නැතුව වෙනම මේ වීඩියෝ වෙන ටික අනිත් වෙන තව තියෙනවා ඒ ටික ඔයගොල්ලන්ට වෙනම වීඩියෝස් ගේන්න ගේන්න නම් ඉතින් බලන්න මම තව හොඳ ස්ක්‍රීන් රෙකෝඩ් ටික හොයලා මෙහෙම කරන්න ඔයගොල්ලෝ බලන්න මම ස්ක්‍රීන් රෙකෝඩ් ටිකක් දාන්න එතකොට මම ඔයගොල්ලෝ පුළුවන්ද කියලා බලලා මම බලන්න එහෙනම් ඉතින් රෙකෝඩ් එකෙන් හම්බෙමු එහෙනම් රෙකෝඩ් එකෙන් හම්බෙමු ඔන්න හරි ඉතින් ගණන් ගන්න එපා මේ මම රෙකෝඩින් එකෙන් ආවා මැච් එකේ නෑ රෙකෝඩින් එකෙන් ආවේ ඒ නැත්තම් එහෙම මැච් එකේදී මුඩ ගහනකොට මට ගහන්න අමාරු වෙනවා මේ ලැග් වෙනවා ඒ හින්දා මේ ගහන්න හිතුවා මේකෙන් ගහන්න හිතුවා රෙකෝඩින් එකෙන් ඔයගොල්ලන්ට පෙන්නන්න හිතුවා හරි වෙනවා ඉස්සෙල්ලාම ඕගොල්ලෝ මේ මෙතනට ඇවිල්ලා ඔයගොල්ලෝ ශනික පරස් ලූට් කරගන්න ඕනේ ලූට් කරගත්තට පස්සේ දැන් මේ කොහේද ඉඳලා ආවොත් ඔයගොල්ලෝ නෙලන්න පුළුවන් නේ හන්දා ගන්න මම නම් කෙලින්ම ගත්තේ M2 එකයි 6 ෂොටියයි අදින් ආසම ගන්න දෙක කෙලිය හැකි හරි ඉතින් ඔයගොල්ලන්ට කැමති ගන් දෙකක් ඔයගොල්ලෝ මේ ලූට් කරගන්න ශනික පටස් ලූට් කරගන්න ඒ කියන්නේ ඇමෝ එහෙම ඇති වෙන්න තියාගන්න නැත්නම් මේ මැදදී එහෙම ඇමෝ මදි වුණොත් එහෙම තව කෙලියක් වෙනවා ඒ හින්දා ඔයගොල්ලන්ට ඇති වෙන කියන්නේ පුළුවන් තරම් උඩරිම ඔයගොල්ලෝ ඇමෝ එහෙම හොඳට ලූට් කරගෙන තියාගන්න. එතකොට ඔයගොල්ලන්ට ලේසි මට ලේසි නෑ කොහොමද ඔයගොල්ලන්ට ලේසි. හරි. ඒ හින්දා ඔයගොල්ලෝ ලූට් කරගෙන මේ මං කියන කොට අම්මට උඩ කිරියා ඔන්න දෙයක් බලන්න ඕම් බලන ඔය තන වලිය පොඩ්ඩක් කතා කරන්න තියෙන ඔය වලිය පොඩ්ඩක් බලන්න හරි ඔය වලිය වගේ ඉඳන් මම කතා කරන්නද ඉන්නම් ඒකට ඔයගොල්ලෝ ලේසි ඔතන පොඩි පිස්සුවක් කිරියා සමහරක් වෙලාවට පින්නගෙන තියෙන ගණන් ගන්න එපා ඉස්සරහම ටිකක් හිටියා මොතනත් මේකක් කියපුවා බලන්නකෝ කලින් කිව්වලු ඔයගොල්ලන්ට පුළුවන් තරම ලූට් කරගන්න ඒක තමයි කියන්න දෙන්නේ ලූට් කරගෙන මෙතෙන්ට ලයින සෝන් එක එනකම් ඉන්න අමාරුයි සෝන් එක එනකම්ම මේ මෙතෙන්ටලා ඉන්න ඒ කියන්නේ සෝන් එක එක්කම තමයි යන්න ඕනේ ඒ කියන්නේ ඔයගොල්ලෝ මැප් එක මැදට යන්න එපා ඔයගොල්ලෝ රෑන්කින් උඩ එහෙම ඉන්නවා නම් ඔය දැන් මම ඉන්නේ පැටිනම් වල ඔය වගේ කට්ටිය ඉන්නවා නම් මේ එන ලොකු රෑන්ක් වල කියන්නේ ඩයමන්ඩ් ඒ වගේ ඒවට යද්දී අය සුපිරි මේ කට්ටිය සෙට් වෙන්නේ
ඒ හන්දා ඔයගොල්ලෝ පුළුවන් තරම් සෝන් එකටම යන්න බලන්න. එතකොට ලේසි ඔයගොල්ලන්ට ලේසි. ඔයගොල්ලෝ පුළුවන් තරම් AWM M2B ඒවට හුරුන්න. එතකොට ගහන්න ලේසි. ඊනට පොඩ්ඩක් හුරුනවා. පිටිපස්සේ තියෙන එපායන. අන්තිමට ගහන්න යද්දී අරුව විල්ල මුට ගහලා ඉවරයි. බලන්න ඕනේ. සෝන් එකේ චුට්ටක් කෑවට අවුලක් නැහැ. මේ සෝන් කෑවට ඔයගොල්ලෝ මැච් එක ගන්න. ඕම් බලන්න උදේ. ගෙවලක් කරා. ඔයගොල්ලන්ට AWM කොහොමද ක්ෂණික පටස් ප්ලේ කරන්න කියලා ඔයගොල්ලන්ට බලා ගන්න ඕන නම් ඔයගොල්ලන්ට මේ කමෙන්ට් එකක් දාගෙන මම බලන්න. තව දෙයක් කියන්න ඕනේ. තාමත් ඔයගොල්ලෝ මගේ channel එක subscribe කරන්න නැත්නම් subscribe කරන්න. තව දෙයක් ඔයගොල්ලෝ ලූට් කරද්දී එකතන හිටගෙන ලූට් කරන්න එපා. අනේ එකතන හිටගෙන ෆයර් කරන්න එපා. මූට් කරන්න එපා. ඔයගොල්ලෝ වෝල්ලක් ගාලා හරහා ගිහලා එහෙම පස්සෙන් ඊටපස්සෙන් කෙනෙක් ඉන්නේ ගහන්න අමාරුයි. ඔයගොල්ලන්ගේ වෝල් එකට මේ සෝන් එකට කලින් යන්න ඔයගොල්ලෝ සෝන් එක එකම වගේ යන්න බලන්න. එතකොට ඔයගොල්ලන්ට රෑන්ක් টොප් 10 ඇදගත්තා නම් ඉතින් ඔයගොල්ලන්ට අවුලක් නැහැ. ඒ කියන්නේ টොප් 10 අදිනකම් ඔයගොල්ලෝ සෝන් එක එකම යන්න. මැප් එක මැදට යන්න එපා. ලූප් කරගන්න. ඔයගොල්ලෝ යස්ටස්සෙන්ද වොන් මෙතනට ලෝන් හොම යන. නැත්නම් උඩින් හිටියොත් එනිමියක් කියන විදිහට පේනවා. අන්න උඹවරුත් එනිමියක් නෝ බලන්න. ඔයගොල්ලෝ මන්නම් කියන්නේ ඔයගොල්ලෝ AWM M2B අනියාගේ පොඩ්ඩක් ලොන්గ్ රේන්ජ් ගන්නවල පොඩ්ඩක් හුරු වෙන්න. ඔයගොල්ලන්ට මම ඒක කියන්නේ ක්ෂණික ප්ලේ කරන විදිහ ඔයගොල්ලන්ට මම වෙන වීඩියෝ එකකින් ගේන්නම්. ඔය මං කියන්නේ මොන ගානවා කියලා. ඔයගොල්ලන්ට තව ඕනද මේ ක්ෂණික වෝල් ගන්න දේ තෝරන්න මම ඔයගොල්ලන්ට වෙන වීඩියෝ එකකින් ගේන්නම්. ඔතන තමයි පාන්න හැප්පුණානේ. ඕන් ඔතනින් අම්මට සිරි වුණා. ඔතනම් මං හිතන්නේ කිල නෑ මගේ කිල. නෑනේ. අනේ මන්ද. කිල උසනවද ඔය? ඔය උසන. දැන් කියලා නම් මගේ. අවුල් නෑ. ඕන දැන් ඔය ලාස් සෝන් එක ගියද්දි එහෙම සෝන් කාගෙන යන්න එපා. ආයෙත් වයින අම්මට සී වෙන්න. ඔයගොල්ලෝ ෆෝන් එකට ගොඩාක් මෙහෙන් යන්නත් එපා. ෆෝන් එකට ගොඩාක් ඇතුලෙන් යන්නත් එපා. මේ ෆෝන් එකත් එක්කම වගේ තමයි යන්න ඕන. බලමු මැච් එක. සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයගොල්ලෝ පුළුවන් තරම් හෙල්මට් එකයි වෙස්ට් එකයි ඔයගොල්ලෝ දාගන්න. ඒ EP ඕන් නම් තියාගත්ත අවුලක් නැහැ. ඒක දාගත්තොත් ඉතින් ඔයගොල්ලන්ට වාසි. ඉතින් සෝන් කරලා දැකලා HP ෆුල් වෙනවා. ගණන් ගන්න උඩ ලැග් වෙනවා. ඒ හන්ද මේ ගණන් ගන්න එපා. මොකද ලැග් ගන්න රෙකෝඩින් එකකින් නැත්තම් මේ ඔච්චර දුර මේ මට පේන්නේ ඉතින් ඒක පේන්නේ බෑ. ලෝන් හිට ගන්නේ එතනම ගත්තද එතන ටුට්ටක් එක කොහොම ඕපන් එකේ යන්න එපා. එනින් පොඩ්ඩක් වටේ කරගෙනව නම් එහෙම ඔයගොල්ලෝ මේ වෝල් එක ගහන එහෙම නැත්තම් මොන් වගේ තියෙන්නේ බංකර්ස් ඔය බොක්ස් එකම තියෙන්නේ. දැක්කනේ
ඔක්කොම ඕපන් එකේ ගියොත් එහෙම හොඳ වැට් එකක් ආවම ටකස් ගාලා වට ගැහුවා. අපි ඉවරයි. ඔයගොල්ලෝ කියන්නේ දැන් කට්ටිය ඔළුව අර හෙඩ්ම ගහන්න බලනවනේ. එහෙම ගහන්න එපා. එහෙම ගහන්න ඕනේ කොහොමරි රෑන්කිනේ අත්තර ගන්න ඕනේ. කස්ටම් ගහද්දී ඔයගොල්ලෝ ගහන විදිහට ගහන්න. ඒ කියන්නේ මේවා දැන් ඔය කියන්නේ හොඳ හෙඩ් ගාලා එහෙම ඕනේ නැහැ නේ. ඒ කියන්නේ පුරුදු කට්ටිය එහෙම ගහන්න. මේ ගහන්න අමාරු කට්ටිය ඉන්නවනේ. ඒ කට්ටිය සාමාන්‍ය විදිහට ප්ලේ කරන්න. අනුන් කිල්ලුසන්න යන්න එපා. ඒවත් නෝටි වැඩ. දැන් කෙලිමනේ පීක් වලටනේ බලමු ලාස්ට් වුන් එක සෙට් වෙන්නේ කොතනද කියලා. මට මතකයි පීක් වලට පොඩ්ඩක් පල්ලෙහෙන් තමයි ලාස්ට් වුන් එක එන්නේ. බලමු. සෝන් එකෙන් නෙත් දැන් මට හිතෙන පරක් වෙනවා. දැන් ආදකද ඉපි දැන් අර ඉස්සලටදී දැන් පොඩ්ඩක් වයින් අඩුයිනේ වැඩි නේද? අන්න ඒක තමයි. කියන්නේ දැන් ලාස්ට් සෝන් එකේ දැන් ලාස්ට් සෝන් එකේ දැන් සෙට් වෙන්නේ. ඕකෙනුත් තාසෝ අන්තිම සෝන් එකේ යද්දී ඉන්නට ඉපි කොහේනවා ඉන්න ගොඩ. CS මැච් එකේ වයින් අන්න යගේ වයින්. ඉන්න සෝන් කරන්න නැතුව. ඒ සෝන් එකත් එක්කම වගේ ඔන්න ඔය ගන්නට වගේ යන්න උඩට. දැන් ටොප්ලින් නැද්දනේ. දැන් ඔයගොල්ලෝ ඇතුළේ ගිහින් රෂ් යන්න. මේ දැන් අවුලක් නැහැ. ඕම් බලන්න ගෑ මං කියන්නේ M2 බේක් වලින් එහෙම ගහන්න පුදුන්නේ කියලා. මෙන් ගහන එකේ වාසියක් තියෙන ඕම් උතන බලන්නේ. ඕම් හරිය පොඩ්ඩක්. ඔය M2 බේකෙන් ගහන වාසියක් තියෙනවා ෆ්‍රෙන්ඩ්ස්. මේ ඒකේ වෝල් එකේ ඇතුළට ගිහින් කට්ටි ගාව දෙනවා. ඒ කියන්නේ අර මේක දාන්න ඕනේ. ස්කිල් එක දාන්න ඕනේ. වෝල් එක හරහා ගිහින් වදිනවා. මොබයිල් එකේ M2 බේක ගහන එක වාසියක් ඈ. ටක් බලන්න තව ඉස්සරහ තියෙන. මොබයිල් ඔන්න හරියද ඔය. ඔන්න තුඹන් දැක්කා. අන්න දැක්කනේ. අන්නේම ගහන එකේ වාසියක් සෙට් වෙනවා M2 බේක ගහද්දි. සාමාන්‍ය හොඳ ප්ලේයර්ස්ලා සෙට් වෙන්න තියන්න හොඳයි. නැත්තම් එහෙම ඔයගේ පිස්සු කෙරෙද්දි පිස්සු වැඩේ සඳ බබල තව දිලිසේ කිව්වලු. මූණන් ගහන්නේ අම්මලා සිරිවෙන එකෙක් ඈ. මේක යනවා මං හරි. ඔකේ දාන්න ගහක ඉස්සෙල්ලා ගැව්වා. මුගේ මේ පීනතුවේ. මේඩි නැතුවේ. මේ තියෙනවා. දැන් ඉවරයි. ඔන්නදී මැච් එකත් බුය ගැහුවා. හරි එහෙනම් ඉතින් ඔයගොල්ලෝ තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න ඕනේ channel එක. තවල් අදින් අලුත් වීඩියෝ එකකින් නම් එහෙනම් අදට මම යන්නම්. හැමෝටම good bye.